මේ තමයි නුවරඑළියේ වික්ටෝරියා පාක් එක. ලස්සන මල් තියෙනවා. මේ සීසන් කාලේ හරි සීතලයි. දේශගුණේ හරි හොඳ කාලයක්. ලස්සන මල් එකක් තියෙනවා. හරිම ලස්සනයි. හරි ලස්සනයි. තව ලස්සන මල් එකක් තියෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. තවත් මල් එකක් තියෙනවා. බොහොම ලස්සන මල් එකක්. මේවා අපි හැදුවට මෙච්චර ලස්සන නෑ. මේ දේශගුණයට තමයි මේ මල් මෙහෙම ලස්සන. අපි මේව හැදුවට ලස්සන නෑ. මේ දිය කුණ්ඩලු. මේවා දිය කුණ්ඩලු. හරිම ලස්සනයි. මේ දිය කුණ්ඩලු. ඒක අපි හැමෝම දන්න මලක් අර. ලස්සනයි මේ. මේ මල් සුරංගනාවියක් ඉන්නවා මල් වලින් හදලා. යාර මේ ටිකත් පොඩ්ඩක් පෙන්නන්න. යාර මේ නිවාසල යන නිසා මම ඉක්මනට යනවා. मेरा दिए कुंडली वर्ग ग्राउंड है. हरी सुवंदाई මේ මල් හරි සුවඳයි. පුදුමාකාර සුවඳක්. නුවරඑළියේ ටවුන් එකට ආවොත් අනිවාර්යයෙන්ම වික්ටෝරියා පාක් එකට ඇවිල්ලා යන්න. හරි සුවඳයි. ඒගොල්ලෝගේ හොඳ නිර්මාණ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න වික්ටෝරියා පාක් එකට ඇවිල්ලා යන්න. ලස්සන තව මල් එකක් තියෙනවා. මේවා මේ දේශගුණය නිසා තමයි ලස්සන. මේ දේශගුණය. Children park කොණ්ඩික්කංග. Children park එක පොටික්ක. වික්ටෝරියා පාක්. උතන තියෙනවා ලස්සන වතුර මලක්. මම ඒක පොඩ්ඩක් පෙන්නන්න. හරි ලස්සනයි. හරි සුවඳයි. හරි සුවඳයි. මේක මේ අපි ඉඟුරු කියලා කියන්නේ මේ හිඟුරු කියලා කියන්නේ. ලස්සනයි කලස් ගොඩාක් තියෙන. එන්න මේ මල ගන්න මම ආවේ හරි හමුතු මල. දකින්නදී.
වතුර මග්. නතර යනවා. මොකද මේනින් ආන්සෙලා අවදාල යයි කියන තැනට මෙතන මේක ඇතුලේ තියෙන ලස්සන මලක් ඕගොල්ලෝ දකින්න. මේ දාස්පිටිය මේකට යක් බුද්ධ කියලා කියන්නේ. චීටයක් වගේ. betul kan ini hari lasan malam පුදුමාකාර මල් වර්ග මේ සූර්යකාන්ත මල් ලස්සනයි වික්ටෝරියා පාක් එක හරිම ලස්සනයි හරි සුවඳයි අපි දැන් මේ ඉන්නේ හවස 5 පහුවෙලා ඒ නිසා මේ හරි සුවඳයි මල් ඉන්නේ ඔයගොල්ලෝ වෙල්වෙට් මල් එක ලස්සනයි Nikmat යනවා පුංචි දරුවෝ සෙල්ලම් කරනවා හරි සුවඳයි මේ ලස්සන මල් ගහ මල් වර්ග ගොඩායි වෙලාව විදිහට ඉක්මනින් යනවා ලස්සන හරි සුවඳයි හඳුන් කූරු පත් කරා වගේ සුවඳක් හඳුන් කූරු පත් කරා ඒක හරි සුවඳයි වට්ටියක් වගේ මේ දේශගුණට මේව ලස්සන සුවඳ මම බැලුවා පාකේ ගොඩාක් ලොකු පාක් එකක් ඉතින් අර දැන් මට මේනින් ආසලා අතහැරිලා ඉන්නේ චුට්ටක් ඉඳ ඒගොල්ලෝ හොයාගන්නකම් ඔයට ගියත් දන්නේ මම දැක්කා මෙතනින් හරි අර ඉන්න කෙරවර ඉන්න රෝස් තියෙනවා මේක උඩ චුට්ටක් වෙන්නන්න තනිකර රෝස් ලස්සනයි පුදුම සුවඳක් මාර සුවඳක් මාරම සුවඳක් අන්න බලන්න තනිකර රෝස් හරි ලස්සන රෝස් ජාති රෝස තනිකර රෝස මෙතනින් යන ඔක්කොම මල් මේ රෝසස් හරි ලස්සනයි මේ ඔක්කොම රෝස පුදුම කැපවීමක් සහ මේ නඩත්තුව මේවට මේ සේවකයෝ විශාල කැපවීමක් කරලා තියෙනවා මම ඉක්මනින් යනවා මොකද මේ අපිට පොඩි වෙලාවයි තියෙන්නේ මේක රෑ 7ට වහනවා මේ එන්න නුවරඑළිය ආවම ඔයාලට පුළුවන් මෙතන වාඩිලා මේ වගේ තැනක වාඩි වෙලා මේ ඔයාලට විවේකයක් ගන්න ඇතුළේ නෝට ටිකට් එකක් ගන්නවා නමුත් මේ බලන්න ලස්සන මේ ඇතුළේ නෝට ටිකට් එකක් ගන්නවා හැබැයි මෙහෙණින් වහන්සලා නිසා අපෙන් ගත්තේ නෑ අපිව ටිකක් දෝ එක්කගෙනත් ඇවිල්ලා ඒගොල්ලෝ මේ අපස්සට ගියා ඉතින්
අයියයි මේකෝ. මෙන්න හරි ලස්සනයි. ඉතින් මේවා මේ කියන්නේ රාගේ නෑනේ. සබහා සෞන්දර්යය තුල රාගේ නෑ. රාගයක් ඇති වෙන්නේ ඒ කියන්නේ පණ තියෙන කෙනෙක් ගැන හිතුවොත් තමයි රාගය. සබහා සෞන්දර්යයත් එක්ක රාගේ නෑ. මේගොල්ලෝ දකින්න ඇති මේක අර බෝ විටියා වර්ගයක්. මෙන්න දාස්පෙතිය ඩිසයින්. දාස්පෙතිය. මේවට කියන්නේ අපි මතක නෑ මට දැන් මේ වගේ නෑ. හරි ලස්සනයි මේ ලියදි වගේ දා තියෙන්නේ. හරිම ලස්සනයි. දැන් මේක ෆෝන් එකකින් ගන්නේ. මේ ෆෝන් ඔව් හරි ලස්සනයි. මෙන්න මේනින් වහන්සේලා මුන්වහන්සේ තමයි අපව එක්කගෙන ආවේ ගොඩක් මට උදව් කරේ. අපි මේ දලදා වැඳලා එන ගම. මෙන්න බෝවිතිය. මේ පැත්ත ගන්න. මේක තමයි මං කිව්වේ මේ සීතේලියාව කියලා. සීතේලියාව කිව්වේ මම මේක ගන්න. ඒ උනට මට හැදුනේ මේක නිතර මේ ෆෝන් එකේ මේක පෙන්නනවට වඩා මේකේ ස්වභාවයම වගේම තමයි නේද? බෝවිතිය జాතියක්. හැබැයි අර දුර්ලභයි. හැමෝටම කියන්නේ. හැමෝට. මෙන්න පොඩි විලක් තියෙනවා. පොකුලක් තියෙනවා. ඉස්සර තියෙනවා මම හිතන්නේ මුත්සරණම. මම මේ මගේ ලස්සන. මෙන්න මේ මල් හරි දුර්ලභයි. ඒ කියන්නේ සීත දේශගුණයටම ආවේනික මල් මේවා. මෙන්න ඔයගොල්ලෝ දැකලා ඇති අර මේවා. මම මේකේ ග්‍රවුන්ඩ් එකේ මේ තනකොළ ලියදි වගේ හදලා තියෙනවා. ගොඩාක් ලොකුයි. ඉතින් ඉක්මනින් අමාරුයි. නමුත් මම ඔන්න සුට්ටක් දැම්මා මෙන්න. අර බෝට් එක ගන්න. මෙන්න ජපානයේ ඌජි නගරයේ ගරු නගරාධිපති ඕසං ඉකිමෝටෝ මෙතුමා විසින් ප්‍රදානය කරන ලද ජපාන් උද්‍යානය. නුවරඑළිය ගරු නගරාධිපති එඩ්මන් රාජපක්ෂ මෙතුමා විසින් 87/7/26 දින විවෘත කරන ලද. එන ලස්සනයි. අන්න අරේ තියෙනවා අර සුදු පාට අරේ පේන්නේ ඩේලියා වර්ගයක්. ඒක පේනවාද? එන ලස්සනයි. මෙන්න අපි කැනඩා වීඩියෝ දානවා නේද? අපි ඇමරිකන් වීඩියෝ දානවා, ඕස්ට්‍රේලියන් වීඩියෝ දානවා. අපේ රට ඊට වඩා ලස්සනයි. මෙන්න. හරිම ලස්සනයි. මෙන්න මම මේනින් වහන්සේ උදැල්ල දානවා වැඩේට. එන්න ලස්සන මලක්. හරි ලස්සනයි සුවඳ. මේ වෙලාවේ පුදුම සුවඳක්. මොකද හවස් වරුවනේ. අවුව නැති වෙලාව මෙන්න නුවරඑළිය නගරය. අර පේන්නේ වාහන. මේ ඉතින් හරි හදිස්සියෙන් කලාතුරකින් ලැබිච්ච අහඹු භාග්යක්. හඳුන් පුරෝන්නේ නැහැ. මාර ලස්සනයි. මෙන්න අර හරි බලමු. අර අරයිනේ. අර යායට ගහලා ලස්සන. මේ ලස්සන. මේ වතුර. ඉතින් ඔන්න නිවාඩු දවසකට විවේකයට නුවරඑළිය පැත්තේ ආවහම වික්ටෝරියා පාක් ලස්සනයි. ඔක්කොම මේ දාස්පෙතිය මේවා අපි කියන්නේ මේවට යක් බුද්ධ කියලා. මොකද කදරතුයි පාට පාටයි. අපි පිට වෙන්න යන්නේ
බලන්න ලස්සන විශාල කැපවීමකින් මෙන්න බලන්න මේ මල් වර්ග. Ja. එන පාකේ කේක්කේ දෙන්න. ආපහු එන්න දෙන්නේ නේද? කොතනද? කො බෝඩ් එක? අපි තා ටිකක් බලමු මේ අපි එක්කගෙන යන්න එන මෙනින්වාසේ අර මෙනින්වාසේගේ පුතා අපි එක්කගෙන යනවා ඒ ගෙදරට අද ඉනුවරෙලිය නතර වෙනවා. ඉතින් මේ එනකන් ඒ පුතා වෙනකන් අපි චුට්ටක් තව ඉන්න වෙනවා. හරිම ලස්සනයි මේ මල් ලං කරාම පුදුමාකාර ලස්සනයි. අර ඇති කාට පාට පිටිනට ලං කරාම හරි ලස්සනයි. ඉන්න දාමල්. ලාමයි ෆෝන් දෙන්න නෝලා. හොඳ.